නේද? හරි. so දැන් මම පැහැදිලි කළා මුලින්ම අපේ Cisco i server එක තියෙනවා අපි මේකට කියමු policy server කියලා නේ. so එතකොට මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ wired connection එක. but මේක wireless වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මේක wired වෙන්න පුළුවන්. දෙකෙන් එකක්. හරි. right. so එතකොට මුලින්ම දැන් මම ටක් ගාලා පැහැදිලි කරන්නම්. මුලින්ම අපේ end user මෙයා අපේ employee කෙනෙක් වෙන්න පුළුවන්. හරි. මෙයා අපේ endpoint නේ. හරි. so මෙයා අපේ endpoint ඒ කියන්නේ employee කෙනෙක් වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් guest user කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මොනවා හරි customer කෙනෙක් වෙන්න පුළුවන් නේ අපේ network එක access කරන්න මොනවා හරි නේ temporary නේ මොනවා හරි project එකකට assign වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම හරි මෙයා අපේ network එකකට access කරද්දී අපි සාමාන්‍යයෙන් අපි check කරන්නේ මොකද්ද? username සහ password. නැත්නම් digital certificate නේ. so එතකොට username සහ password වලින් connect වුණාම මෙතන අපේ තියෙනවා Windows 2019 server එකක් නේ. අපිට username password authentication එකක් ICE ගේ internal database එක use කරලා හෝ Windows 2019 server එකේ නේ Active Directory එකේ අපිට authentication check කරන්න පුළුවන්. authentication pass වුණාම මෙයා network එකකට connect වෙනවා. normal procedure. but තියෙන ප්‍රශ්නය තමයි මෙයාගේ machine එකේ virus guard එක up to date නැතුව ඇති. නැත්නම් මෙයාගේ අදාළ service packs නේ install වෙලා නැතුව ඇති. මෙයාගේ firewall සමහර වෙලාවට install වෙලා නැතුව ඇති. නේ? අන්න එතකොට මෙයාගේ machine එකේ worms, viruses නේ පිරීලා තියෙන්න පුළුවන්. so එතකොට අපි බැලුවේ මෙයාගේ username password විතරයි. authenticate වුණා access the network. but මෙයාගේ නේ මේක VPN එකක් වුණා. මෙයා සික්වා VPN එක හරහා අර worm viruses ටික අපේ network එකකට spread වෙන්න පුළුවන්. so ඒ හින්දා අපි posture lab එකෙන් කරන්නේ මොකද්ද? ඔයාගේ username password දෙක අනුව ඔයා authenticate වෙන්න හරි but ඔයාට අපි limited access දෙන්න. ඒ කියන්නේ අපේ network එකකට full access නැහැ. limited access. but ඊට පස්සේ අපි ඔයාව redirect කරවන්නම් අපේ ICE portal එකකට. නේ? ඔයා internet හරි මොනවා හරි access කරද්දී ඔයාව redirect කරන්නම් අපේ ICE portal එකකට. so එතකොට එතන ICE portal එකකින් check කරයි ඔයාගේ machine එකේ AnyConnect client software එක නැත්නම් Sequa client software එක installed කියලා check කරයි. ඒ software එක install වෙලා නැත්නම් අපි ඒ software එක download කරවනවා නේ. ඒ කියන්නේ download කරලා install කරගන්න පුළුවන්. but ඊට පස්සේ තමයි ඒ අදාළ compliance module එක download වෙනවා සහ අර profiles ටික download වෙනවා. ඊට පස්සේ පුළුවන් මේ ඒ AnyConnect posture එකකින් posture software එකකින් පුළුවන් මේ machine එක ඇතුලේ අර posture එක check කරන්න. මේ machine එක ඇතුලේ posture එක check කරනවා කියන්නේ ඒ machine එකේ අර අපේ company policy එක අනුව අර Windows firewall ද නැත්නම් අදාළ specific firewall ද virus guard installed virus definition එක up to date ද සහ වාගේ Windows machine එකක් නම් වාගේ අදාළ service packs නේ patches installed නේ වාගේ firewall installed ඒ හැම එකක්ම check කරනවා. සහ ඕනනම් registry වල specific entries check කරන්න පුළුවන්. නැත්නම් specific application software එකක් install වෙලාද කියලා ඔක්කොම check කරනවා. එතකොට ඒ check එක compliant නම් එතකොට මේ posture එක locally ඒ machine එකේ check කරනවා එයා. නේ අය මෙතනින් download වුණානේ. but ඊට පස්සේ එයා කියනවා ඔක්කොම හොඳයි. up to date machine. එයා එතකොට නේ policy server ට report කරනවා done. it's compliant. නේ
So machine එක compliant. Everything that we required, every condition is satisfied, everything is installed properly, and it's ready to go. So it is compliant. නේ? එතකොට police සර්වර් ඇත්තද compliant? Right. එහෙනම් අපි change of authorization. එයාට ආයිත් re-authenticate කරන්න කියමු එයාට. එයා re-authentication එකක් initiate කරාම අපි එයාට download කරනවා අර full access තියෙන authorization profile එකක්. ඒක අනුව මෙයාට පුළුවන් අපේ network එක access කරන්න completely. නේ? So එතකොට මේක තමයි අර basic steps ටික වෙන්නේ. නේ? So එතකොට මේක තමයි basic steps ටික. දැන් මේක තමයි අපි දැන් lab එකේ කරන්න යන්නේ. නේ? නේ එතකොට මතක තියාගන්න දැන් අපි ලැබ් එකේ කරන්න යනවා කොටස් ටික මෙන්න මේකයි. එකක් මුලින්ම මෙයාට limited access තියෙන ACL එකක් configure කරලා ඒකට authorization profile එකකුත් අපි configure කරනවා. ඇයි ACL එකක් අපිට කවදාවත් switch එකකට directly download කරන්න බැහැනේ. ACL එක download වෙන්න ඕනේ authorization profile එකක් ඇතුලේ නේ. ඒ කියන්නේ authorization profile එකක් හදලා ඒක ඇතුළට ACL එක bind කරලා තමයි අපි insert push කරන්නේ switch එකකට. එතකොට මේ authorization profile එකේ redirect ACL එක switch එකකට push වෙනවා. redirect ACL එක. හරි. So ඊට පස්සේ ඒකත් එක්කම ඒ කියන්නේ redirect ACL නම push වෙනවා. but ඒකත් එක්කම redirect link එක push වෙනවා. ඒ කියන්නේ switch මෙයා මේ HTTP මොනවා හරි access කරන්න හැදුවොත් නේ අපේ end user ඒ කියන්නේ interesting traffic එක නේ interesting traffic එක ඔය HTTP මොනවා හරි access කරන්න හැදුවොත් මේ switch එයාව redirect කරන්න අර අපි ඔයාට push කරපු redirect link එකකට. ඒ කියන්නේ ඇත්තටම ICE posture portal එකකට. එතකොට මේ posture portal එකෙන් තමයි check කරන්නේ මෙයාගේ machine එකේ අර AnyConnect client software එක installed, අවශ්‍ය modules ටික installed, නැත්නම් Sequa client software එක installed කියලා check කරන්නේ නේ. ඒ ටික check කරන්නේ නේ අර ICE check කරනවා identity services engine check කරනවා අර endpoint එකේ ඔය softwares ටික installed නැත්නම් එයා facilitate කරනවා. ඒ කියන්නේ එයා කියනවා මෙන්න AnyConnect client software එක install කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක install කරගන්නවා. but ඊට පස්සේ එයා posture assessment එකක් කරනවා. දැන් ඒකේ අර profile නේ අර AnyConnect compliance module මම ඔක්කොම පැහැදිලි කරන්නම්. compliance module එක download වෙනවා. AnyConnect නේ compliance ඒ කියන්නේ posture profile එක download වෙනවා. so එතකොට ඒකේ instructions තියෙනවා මොනවද අපි මේකේ check කරන්නේ. මේ machine එකේ virus guard check කරනවාද, virus definition update latest update ද කියලා බලනවාද, OS එක මොනවද, software patches මොනවද, මොනවද අපි check කරන්න කියන එක අන්න අතනින් අපි push කරනවා ඒ information ටික. හරි? but ඊට පස්සේ අපේ endpoint මොනවද කරන්නේ? අන්න ඒ ටික ඔක්කොම හරි endpoint ඒ ටික එයාගේ local machine එකේ check කරනවා අර මෙයාගේ requirement ටික මේ local machine එකේ satisfied මේ අපේ requirement ටික මේකේ තියෙනවද but ඔක්කොම හරියට තියෙනවා නම් මෙයා report කරනවා ICE policy server ට compliant machine එක. so එතකොට compliant කිව්වහම එතකොට අපි අලුත් authorization profile එකක් download කරනවා. ඒ කියන්නේ මේ අලුත් authorization profile එකකට මම නම දෙනවා compliant authorization profile එකක් කියලා. ඒ අලුත් authorization profile එකේ අපි ACL එකක් bind කරනවා අර full access දෙන්න කියලා. හරි? but නිකන් හරි මෙයා කිව්වා not compliant. මෙයා කියනවා නෑ. අපි check කළා අර requirement එක මෙවුවා install වෙලා තියෙන්න ඕනේ කිව්වා but හැබැයි මේකේ ටික නැහැ not compliant. එතකොට මෙයා report කරනවා it is not non compliant නේ. එතකොට අපි ඒකට අලුත් authorization profile එකක් configure කරලා download කරනවා.
එතකොට මෙයාගේ access එක limited access තියෙනවා. So එතකොට සමහර වෙලාවට ඒ non compliant නේ authorization profile එක අපි download කරනකොට නේ ඒකේ සමහර අපේ remediation servers තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ මොනවා හරි software patches නැත්නම් ඒක update කරගන්න. එතකොට ඒ non compliant authorization profile එකේ bind කරන ACL එකේ අර servers වලට remediation servers වලට access අපි දෙනවා. So එතකොට යා remediate වුණාන් පස්සේ Cisco ICE Identity Services Engine posture lab එක. So මම අපේ කලින් labs ඔක්කොම කරේ Ethernet 0/2 පැත්තේ මේ PC එකත් එක්ක. හැබැයි අද මම අලුත් port එකක් ගෙනාවා Ethernet 0/3 සහ අලුත් Windows machine එකක් එක්ක. මේ machine එකේ අර මම දැනට කළේ මොකද්ද? මෙන්න මේක විතරයි. මොකද්ද දැනට මං කළේ මේ sorry. දැන් මේ switch එක බලමුකෝ. දැන් මේ switch එකේ දැක්කද අර port 2 වල තමයි ඔක්කොම අපේ පරණ configuration තිබ්බේ. හැබැයි දැක්කද අද මං use කරන්න යන්නේ port 2 නෙවෙයි port 3. but දැක්කද port 3 වල කිසිම configuration එකක් නැහැ. so එතකොට අපි මුලින්ම මේ related configuration එක port 3 එකකට අපි apply කරමු. කොහොමද ඒක කරන්නේ? නේ config t. දැන් මම කරන්න යන්නේ මෙන්න මෙච්චරයි. config t මම කරන්න යන්නේ interface ethernet 0/3 enter අර port 2 වල configuration එකම මම copy කරනවා. switch port mode access shutdown. ඒක කමක් නැහැ. so ඒක copy කළා. ඊට පස්සේ මම port එක shutdown එකේ තියාගමුකෝ අපි දැනට. හරි? so ඊට පස්සේ දැක්කද authentication order නේ දැන් මේ lab එක අපි කරන්නේ .1x සහ ඕනනම් map නේ so එතකොට authentication order එක map.1x නෙවෙයි .1 ඇයි කිව්වොත් මට මේ lab එක කරන්න ඕනේ මට අර .1x based authentication මම පැහැදිලි කරන්නම් ඔක්කොම ටික තව ටිකකින් so එතකොට මම අපේ පරණ labs වල කලින් labs වල configuration switch port configuration එකේ ඒකම තමයි නේ authentication port control auto ද ඔක්කොම එකයි නේ කිසිම වෙනසක් නැහැ ඔක්කොම එකයි හැබැයි මම එකම වෙනසකට කළේ අර port 2 වල lab එක port 2 වල අර map එක තමයි priority දුන්නේ MAC authentication bypass method එක හැබැයි මේ lab එකේදී අපි මේ port එකේ කරන්නේ .1x based authentication so එතකොට දැන් අපේ lab එක ඉවර වෙනකොට හරි අපේ lab එක හරි මම lab එක ඉවර වෙන්න කලින් ඉතුරු ටිකක් කියලා එන්නම්කෝ හරි so ඉතුරු ටිකක් කියලාම ඉන්නම් හරි ඊට පස්සේ මම මේ configuration එක save කරනවා නේ so ඊට පස්සේ අපේ machine එක බැලුවා දැන් මේක අලුත් machine එකක් නේ Windows 10 මේ දැන් ඕගලන්ගේ class එක පටන් ගන්න මිනිත්තු 5කට කලින් මම මේ අලුත් PC එක ගෙනාවේ හරි අලුත් PC එක මම ගෙනාවේ මෙතනට හරි so එතකොට මේ PC එකේ මම දැන් ටිකකට කලින් ගිහිල්ලා නේ අර 802.1x native 802.1x authentication එක enable කළා හරි so ඒ කියන්නේ අපේ ethernet adapter එකේ properties වලට ගියහම නේ properties වලට ගියහම අපි authentication වලට ගියහම but ඊට පස්සේ මම මෙයාට IP එකක් තවම දුන්නේ නැහැ so එහෙනම් මම මෙයාට IP එකක් දීලා ඉන්නම් හරි මෙයාට දෙනවා 192.168.0. අපි දාමුකෝ මෙයාට 130 මොනවද දාන්නේ 134 කියලා දාමුකෝ හරි ඊට පස්සේ 192.168.0.1 default gateway DNS server අපේ Windows 2019 DNS server එක 192 Windows 2019 192.168.0.2019 කියලා මම මෙහෙමයි දැම්මේ හරි 2019 219 එයාගේ IP එක ඒකයි හරි so මේක තමයි Windows 2019 server එකේ IP එක DNS server ඒකත් okay ඊට පස්සේ හරි ඊට පස්සේ මම මොනවද කළේ අර authentication tab එකකට ගිහිල්ලා IEEE 802.1x authentication enable කළා EAP වල EAP-TLS තියෙනවා EAP තියෙනවා EAP වල fast තියෙනවා අපි use කරන්නේ EAP වල PEEP කියන variants එක නේ
TLS තියෙනවා certificate based authentication වල. දැන් මෙතන අපි කරන්නේ password based authentication නේ. ඒ කියන්නේ .1x client connect වෙද්දී එයාගේ අර username password නේ අපි type කරන්නේ. ඒ හින්දා මම use කරනවා PEEP method එක. ඊට පස්සේ අපි settings වලට ගියොත් අපි use කරන්නේ specifically MS Chat version 2 එක PEEP එකේ use කරන්නේ. හරි. ඊට පස්සේ අපි additional settings වලට ගියොත් මම user authentication method එක ඒ කියන්නේ authentication method එක user authentication method username password save credential එකේ මම already නේ username එක Cisco කියලා නේ password එක sys lanka 123 hash කියලා දැන් අපි save කළා. හරි. දැන් මම තව එකක් කිය හිටියේ මොකද්ද? මෙන්න මේක. මොනවද? දැන් මේක Windows machine එකේ native 802.1x based authentication එක අපි enable කළේ native. හරි. but හැබැයි අපි තව ටිකකින් මේ lab එකේ AnyConnect client software එක use කරනවා. ඒ කියන්නේ අපි AnyConnect client software එක download කරනවා මේ Windows 10 machine එකට. හරි. Windows 10 machine මම Windows 11 use කරන්නත් ගිහිල්ලා මම Windows 10 එකම තියාගත්තා නේ කමක් නැහැ කියලා. හරි. right. so නේ අපිට Windows 11 virtual machine එකක් මෙතනට install කරගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. සාමාන්‍යයෙන් අපි posture lab එකේ අපේ endpoint එක බැලුවොත් නේ මේක තමයි අපේ endpoint එක වෙන්නේ මේ device එක. so එතකොට අපේ network access device එක මැද තියෙනවා identity services engine policy server එක මෙතන තියෙනවා. සාමාන්‍යයෙන් අපි end host එකේ මේ posture lab එකේ නේ posture වල අපිට පුළුවන් end host එකේ firewall conditions බලන්න. ඒ කියන්නේ firewall එකක් install වෙලාද නැද්ද නේ anti malware malicious software guard එකක් install වෙලාද නැද්ද සහ anti spyware antivirus guard එකක් specific vendor ගේ specific version එකක් as a condition අපිට check කරන්න පුළුවන්. ඒ අදාළ virus guard එක installed සහ virus definition files නේ updated ඔක්කොම check කරන්න පුළුවන්. so ඒ වගේ අපිට පුළුවන් disk encryption නේ simple dictionary conditions නේ ඔය වගේම අපිට patches service patches නේ install වෙලා තියෙනවද සහ specific registry entries අපිට check කරන්න පුළුවන් නේ අපේ end host එකේ. so එතකොට ඒ වගේ අපිට පුළුවන් මේ end host එකේ specific path එකක ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් C drive එකේ අපිට පුළුවන් posture.txt කියලා ෆයිල් එකක් existing ද කියලා අපිට check කරන්න as a requirement for compliance. so එතකොට අපිට මේ endpoint එක compliance වෙන්න නම් anti malware guard anti spyware antivirus specific vendor ගේ සහ specific virus definition files install update වෙලාද නේ firewall enabled නේ registry attributes specific attributes එහෙම හරියට ඒ attribute එක ඒ entry තියෙනවද සහ අවශ්‍ය නම් specific path එකක specific file එකක් existing ද කියලා අපිට බලන්න පුළුවන් නේ. so එතකොට මෙන්න මේ ටික මේ condition ටික satisfy වුණොත් අපිට පුළුවන් the end point is posture compliance කියලා අපිට ICE එක හරහා full access authorization profile එකක් අපිට download කරන්න පුළුවන් network access device එකකට. ඒ හරහා අපිට මේ port එක open කරන්න පුළුවන් with full access නේ. so එතකොට නේ ඔය වගේ දේවල් කරන්න පුළුවන්. දැන් හැබැයි අපි අද අපේ specific අද lab එකේ අපි මේ virus guard install වෙලාද සහ firewall enabled නැද්ද අපි මේ ඔක්කොම check කරන්න පුළුවන්. හැබැයි අද අපේ specific lab එකේ අපි බලනවා මේ specific endpoint එකේ file condition එක අපි check කරනවා. ඒ කියන්නේ specific path එකක specific file එකක් install වෙලා තියෙනවා. ඒ කියන්නේ posture.txt කියන ෆයිල් එක ඉන්ස්ටෝල් වෙලා මේ ඒ කියන්නේ පොඩ්ඩක් අපි මේ ලැබ් එක පොඩ්ඩක් සිම්පල් විදියට තියාගන්න අපි
මේ විදිහට අද ලැබ් එක කන්ෆිගර් කරමු නේ. අපේ තව ඇඩ්වාන්ස් ලැබ් තියෙනවා නේ. bring your own device digital certificate based authentication. හරි ඉන්ට්‍රස්ටිං ලැබ් එකක් නේ. ඒ ලැබ් එක නිකන් උඩින් පොඩ්ඩක් පැහැදිලි කරොත් මේ end point එකේ අපි මුලින්ම Windows supplicant එකේ .1x feature එක enable කරන්නේ නැහැ. disable එකේ තියලා map authentication නේ pass කරනවා. හරි. but ඊට පස්සේ අර limited access තියෙන authorization profile එකක් push වෙනවා. but ඊට පස්සේ අපි ICE වල නේ BYOD specific configurations අපි කරනවා නේ. අන්න ඒ configurations හරහා නේ ඒ කියන්නේ අපි redirect links උත් අපි configure කරලා push කරනවා. but කොහොම හරි මම summarize කරලා කිව්වොත් නේ ICE ට පුළුවන් නේ automatically මේ Windows client supplicant එක ඒ කියන්නේ Windows supplicant එක ඒ කියන්නේ Windows වල තියෙන අර supplicant එක නේ network configurations මේ ICE එකකට පුළුවන් automatically මේ supplicant නැත්නම් Windows native client එක .1x feature එක enable කරලා ඒ specific user කෙනෙකුට specific identity certificate එකක් push කරලා නේ TLS profile එකක් අපි configure කරනවා. ඒක හරහා අර TLS protocol එක enable කරවලා නේ ඊට පස්සේ නේ අර certificate එක push කරලා නේ ඊට පස්සේ අර .1x configurations ටික ICE automatically කරලා ඒ කියන්නේ අපි end node එකේ කිසිම configuration එකක් කරන්නේ නැහැ. ඒතකොට ICE මේ configuration එක automatically identity certificate push කරන එක .1x TLS based certificate based authentication feature එක enable කරන එක. but ඊට පස්සේ මෙයා .1x නේ EAP frame එකක් යවලා .1x නේ authentication එක pass වුනහම ICE හරහා අර certificate based authentication ඔක්කොම pass වුනහම ICE ට පුළුවන් authorization profile එකක් push කරන්න නේ අර port එකට full access තියෙන access list එකක් bind කරවලා අර end host එක network එකක full access permit කරන්න පුළුවන්. but ඒ lab එක ඇත්තටම අපි bring your own device BYOD වල අපි cover කරනවා. but ඒක නෙවෙයි අද කරන්න යන lab එක. අද කරන්න යන lab එක මම කලිනුත් පොඩ්ඩක් පැහැදිලි කළා. මොකද්ද? අපි මේ posture condition එකක් හැටියට මේ අපිට BYOD වලත් අපි posture conditions enable link කරගන්න පුළුවන් නේ. but අද අපේ lab එකේ අද posture lab එකේ අපිට මේ end point එකේ අර firewall condition malicious software anti spyware මේ conditions මේවා as a requirement මේවා satisfy වෙනවද මේවා installed අදාළ service pack enabled කියලා අපිට check කරන්න පුළුවන්. හැබැයි අද lab එකේ අපි file condition එකක් configure කරනවා. එතකොට අපි antivirus anti spyware firewall conditions අද lab එකේ check කරන්නේ නැහැ. අද lab එකේ අපි check කරන එකම දේ නේ අර file condition එක ඒ specific path එකේ specific file එකක් තියෙනවා නම් අපි compliance කියලා අපි නේ compliance හැටියට අපි බාර ගන්නවා නේ ඒක as a compliance නේ ඒ කියන්නේ PCs compliant කියලා. but එතකොට ඒ file එක නැත්තම් අපි කියනවා මේක non compliance. එතකොට ඒකට අදාළ authorization profile එක download කරලා limited access අපිට allow කරන්න පුළුවන්. හරි compliance නම් full access allow කරන්න පුළුවන්. so එතකොට අද අපි lab එකේ අපි මේක simple විදියට පොඩ්ඩක් තියාගන්න ඕන හින්දා අර machine එකේ අදාළ posture text file එක තියෙනවද කියලා අපි verify කරනවා නේ. so එතකොට ඒකට අදාළ configurations ඔක්කොම අපි lab එකේ කරලා තියෙන්නේ. මම පොඩ්ඩක් ඒක පෙන්නුවා. හරි නිකන් උඩින් නේ. එතකොට අපි work center posture policy elements conditions වල අපි select කරනවා conditions වල file condition. so එතකොට මේ file condition එකකට අපි නමක් දෙනවා. මොකක්ද නම? posture file නේ. but ඒ කියන්නේ අපි file එකක existence එකක් අපි check කරන්න යන්නේ. but ඒ file condition එකකට දෙන්න නම posture file. ඊට පස්සේ අපි කියනවා මේක ඕනෑම Windows flavor එකකට අදාළයි. ඒ කියන්නේ Windows 7 8 නේ
10 11 ඔක්කොම නේ. එතකොට අපේ ෆයිල් ටයිප් එක ෆයිල් එක එක්සිස්ටන්ස්ද කියලා බලනවා නේ. එතකොට ෆයිල් පාත් එක වෙන්න ඕනේ C drive වල ෆයිල් එකේ නම posture.txt. හරි. ඊට පස්සේ ෆයිල් ඔපරේටර් එක මේ ෆයිල් එක exist ද කියලා අපි චෙක් කරනවා. එතකොට ඒක තමයි අපේ කන්ඩිෂන් එක. සෝ එතකොට මේ ෆයිල් එක exist නම් අපේ posture එක compliance. හැබැයි මම කිව්වා අපි රියල් නේ ඇඩ්වාන්ස් ලැබ්ස් වල එහෙමනේ. ඒ කියන්නේ virus guard, virus definition file, Windows service pack installation නේ firewall installed නැද්ද, malicious software installed නැද්ද, මේ හැම එකක්ම as a condition අපි check කරනවා. but අද lab එකේ අපි මේ පොඩි configuration එකක් කරනවා specific file එක specific path එකේ exist ද කියලා බලනවා. exist නම් condition එක pass. ඊට පස්සේ අපි requirement වල අපි configure කරනවා නේ අර අපේ condition එක posture file. ඒ කියන්නේ මෙන්න මේක posture file condition එක. ඒ කියන්නේ whether the file is existence නේ file එක තියෙනවද නේ අර මේ අදාළ path එකේ මේ file එක තියෙනවද නේ. so එතකොට නේ අපි AnyConnect software එක අපි automatically ICE හරහා end host download කරලා නේ අර compliance module එක download කරලා නේ අපි ඒ machine එක compliance ද කියලා බලනවා. හරි. so එතකොට මෙතන මේ requirement එකේ අපි configure කරන්නේ මොකද්ද? අර condition එක posture file. ඒ කියන්නේ file whether the file is exist in the appropriate path C drive එකේ posture.txt file එක AnyConnect නේ අදාළ නේ compliance module ඔක්කොම අපි download කරලා නේ ICE හරහා automatically download කරලා check කරන්නේ. but එතකොට මේක exist non existence නා. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ ෆයිල් එක තිබ්බේ නැහැ. ඒ කියන්නේ මේ posture text ෆයිල් එක තිබ්බේ නැහැ. එතකොට non compliance නේ compliance නැහැ. එතකොට compliance නම් තමයි අපි ICE එක හරහා download කරන්නේ authorization profile එකක් switch එකකට අර full access දෙන්න කියලා අර specific end host. but posture එක non compliance නම් අපි අපි non compliance authorization profile එකක් download කරලා ඒ end host specific නේ limited access අපිට allow කරන්න පුළුවන්. හරි. so නිකන් හරි ඒ posture file condition එකෙන් define කරපු අර specific file එක path එකේ non existence නම් posture එක non compliance. එහෙනම් remediation එක හැටියට අපි පෙන්නන්නේ text message එකක් නේ message text. ඒ කියන්නේ you are missing the posture.txt file, contact the administrator on specific his telephone number නේ කියලා අපි පොඩි message එකක් type කරනවා. so එතකොට මේ file එක නැත්නම් අපිට මේ message එක බලා ගන්න පුළුවන් වෙයි. අපි මම ඒක lab එකේ පෙන්නන්නම්. but අපිට as a remediation නේ අපිට පුළුවන් මේ file එක නේ automatically ICE එක හරහා ඒ path එකකට auto copy කරලා posture එක compliance කරවන්නත් පුළුවන්. නේ අපි අර virus guard එහෙම as a condition configure කළොත් ඒ virus guard එක නිකන් හරි ඒ අදාළ virus definition update එක නැත්නම් remediations වල අපිට ඒ අදාළ virus guard එකේ ඒ අදාළ update එක automatically කරවන්න අපිට පුළුවන් නේ ඒ configurations අපිට කරන්න පුළුවන් as remediations වල. හරි. but අද lab එකේ අපි පොඩ්ඩක් නේ simple විදියට අර file existence එකක් බලමු. හරි. so එතකොට නේ මේ requirement එක configure කළා නේ posture file එක තමයි condition එක. ඊට පස්සේ අපි posture policy එකක් configure කරලා නේ ඒක ඒ ටික ඔක්කොම නේ configurations ටික හරියට කරලා අපි ඒ ටික නේ ICE හරහා endpoint එකකට automatically download කරනවා නේ. අපි ඒ ටික ඔක්කොම අද lab එකේ බලමු. හරි. right. so ඒ ටික ඔක්කොම අපිට අද lab එකේ බලන්න පුළුවන්. හරි. so ඒ configurations නේ මම මේ lab එකේ අදාළ ICE වල configurations කරලා තියෙන්නේ නේ. අපි දැන් verifications ටික බලමු දැන්. අපි properties යන්කො මෙයාගේ native දැන් තාම අපි software එක download කරේ නැහැ. authentication යන්කො enable 802.1x. remember my credential ඒක එච්චර දෙයක් නෙවෙයි. peep මම use කරන්නේ peep method එක settings. අපි මේ certificate එකත් remove කරමුකෝ දැනට අවශ්‍ය නැහැ.
enable fast reconnect එව්වා එච්චර අවශ්‍ය ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් මේක MS Chat version 2 තමයි use කරන්නේ සාමාන්‍යයෙන්. right ඒක අවශ්‍ය නැහැ. so then okay the changes you have made will right so additional settings credentials specify authentication mode use authentication මෙයාගේ අපි දාමු username cisco password sys lanka 123 hash නේ ඒක හරිද බලමු ඔව් හරි okay හරි so okay නේ settings ටික හරි okay නේ so නේ හරි so දැන් මම හිතන්නේ හරි වගේ but පොඩ්ඩක් ඉන්න බලන්න දැන් මේ access list එක download වෙලා තියෙනවා හරි so ඒ කියන්නේ එයාගේ අර දැන් ආයිත් මම ඕනනම් disable කරලා ආයිත් enable කරන්නම්කෝ හරි so ඒ කියන්නේ අලුතෙන් හරි so දැන් එයාගේ authentication ටික pass වෙනවා හරි show authentication sessions බැලුවා දැන් හරි දැන් අර posture එක ඇවිල්ලා තියෙනවා ඒ redirect link එක so that issue එකක් නැහැ හරි sure දැන් හරි so දැන් හරි so දැන් අපි okay හරි so ඒ settings වල පොඩි ප්‍රශ්නයක් තිබ්බේ හරි so දැන් හරි so දැන් මෙයා authenticated හරි so දැන් අපි මේකට ගිහිල්ලා බැලුවොත් නේ අපි ගිහිල්ලා බැලුවොත් මෙයාගේ දැක්කද මෙයා කියනවා username cisco ඒ කියන්නේ cisco වලින් connect වෙලා තියෙන්නේ initially නේ initially නේ ඒ කියන්නේ මේ line එක බලමු තුන්වෙනිදනේ එතකොට authentication එක වෙලා තියෙන්නේ wired.1x නේ හරි ඊට පස්සේ authentication policy syswired.1x authorization අපි බැලුවොත් authorization policy posture unknown ඒ කියන්නේ initially connect වෙද්දී end host ගැන කිසිම idea එකක් අපේ අයිස්ට නැහැ එතකොට අර authenticate වුණා විතරයි එතකොට authorization policy එක නේ එයා push කළේ අර authorization profile එක posture redirect කියලා authorization profile එක. හරි posture redirect. so එතකොට දැන් ඉන්නේ මෙයා posture redirect අවස්ථාවේ. හරි so ඒ කියන්නේ අපේ ICE කියනවා අපි යාට posture redirect කියන authorization policy එක තමයි push කරලා තියෙන්නේ. හරි so එතකොට posture redirect කියන්නේ මෙන්න authorization policy. ඒ කියන්නේ ඒ port එක දැන් ඇත්තටම authorized IP එක මේකයි single host redirect link එකක් යවලා තියෙනවා posture dackle කියන ACL එක තමයි associate වෙලා තියෙන්නේ හරි posture dackle so දැන් okay හරි so හැබැයි දැන් මෙයාට network එක access කරන්න බැහැ තාම මෙයාට ඇයි ICE කියනවා ඔයාගේ authentication නම් pass හැබැයි ඔයා කවුද කියලා අපේ තාම දන්නේ නැහැ. posture unknown. හරි? ඒ හින්දා ඔයාට redirect ACL එකක් redirect link එකක් push කළා redirect ACL එක තියෙනවා. so ඔයා web traffic මොන හරි access කරද්දී ඔයාව අපි connect කරනවා අපේ ICE posture portal එකකට. so ඒ හින්දා මම දැන් මේ machine එකකට ගිහිල්ලා දැන් මේ switch එකේ IP එක 192.168.0.129 නේ. so ඒ හින්දා මම end host එකකට ගිහිල්ලා නේ අර web traffic එකක් initialize කරන්න යනවා initiate කරන්න යනවා so එතකොට මම යනවා මේක close කරලා මේ මොනවද දන්නේ ඒක close කරලා හරි මෙයාගේ web browser එක open කරනවා Google Chrome හරි web browser එක open කරලා මම type කරනවා 192.168.0.129 නේ ඒ කියන්නේ අපේ switch එකකට HTTP access එකක් මම කරනවා switch එකකට
ඒ කියන්නේ මෙන්න මේ ස්විච් එකකට මම PC එකේ ඉඳලා මේ ස්විච් එකේ වෙබ් බ්‍රවුසර් නේ ඒකේ HTTP සර්වර් enable කරලා තියෙන හින්දා මේ ස්විච් එකකට කනෙක්ට් වෙන්න කියලා මම වෙබ් බ්‍රවුසර් සෙෂන් එක ඇක්සස් කරනවා. දැන් එන්ටර් කරනවා මම ඒක. හරිනම් මාව රීඩිරෙක්ට් වෙන්න ඕනේ. දැක්කද? සෝ එතකොට මෙයා මේ වෙබ් ට්‍රැෆික් එක දැක්කා. මෙයා කියන පොඩ්ඩක් ඉන්න. ඔයා පොස්ට් අන්නවුන් එකේ ඉන්නේ. ඔයා කවුද කියලා අපි දන්නේ නැහැ. සෝ ඒ හින්දා අපි ඔයාව අර මෙයාව කෙලින්ම කනෙක්ට් කළා අයිස් පොස්ට් පෝටල් එකට. ඒ අයිස් පොස්ට් පෝටල් ඩිවයිස් සිකියුරිටි චෙක්. දැන් අපේ අයිස් කියනවා පොස්ට් පෝටල් එකකට මෙයා ආවේ. පොස්ට් පෝටල් එකකට. අපේ අයිස් කියනවා ඔයාගේ එනිකනෙක් සොෆ්ට්වෙයාර් තියෙනවද දන්නේ නැහැ. අපි හොයලා බලන්න ඕනේ. නේ? අපි කියනවා start the process. සෝ එයා කියනවා බලමු. මෙයා හොයලා බලනවා. තත්පර 6යි 5යි බලන විදියට නම් ඔයාගේ එනිකනෙක් නැහැ වගේ. සෝ මම කියනවා වැඩේ හරියන්නේ නැහැ. ඔයාගේ එනිකනෙක් නැහැ. client software එක නැහැ. සෝ එතකොට මම කියනවා ඔව් මේක තමයි first time අපි connect වෙන්නේ. ඒ මේ machine එකේ AnyConnect client software එක install කරලා නැහැ. So this is my first time. So එතකොට අන්න තියෙනවා click here to download and install AnyConnect. දැන් මේ අපිව guide කරන්නේ කවුද? ICE. හරි? So ඒ හින්දා මට මිනිත්තු 4යි තියෙන්නේ. හරි? ඔක්කොම කරන්න. නේ? අන්න ඒක click කරාම ඇත්තටම මෙතන download වුණා. නේ? මේ පල්ලෙහාට download වුණා. නේ? දැන් මම මේකේ අර download bar එකකට ගිහිල්ලා බැලුවා. නේ? මෙතන download වෙලා තියෙන්නේ ඇත්තටම කිව්වොත් so ඕක ඇත්තටම download වුණා. කොහෙද download උනේ? නේ? so නේ show all මේ තියෙන්නේ download වෙලා. හරි? ඕක click කළාම නේ so network setup assistant අපිව guide කරනවා AnyConnect client software එක install කරගන්න. දැන් මිනිත්තු 4ක් ඇතුළත ඕක කළේ නැත්නම් ආයිත් අපි යමු කමක් නැහැ. connect. හරි? දැන් AnyConnect client software එක දැන් ICE හරහා download වෙනවා. අන්න නේ ICE හරහා දැන් download වෙනවා. initializing AnyConnect downloader. දැන් ICE හරහා මේ software එක download වෙනවා. නේ අර ICE posture module නේ AnyConnect Sigma mobility client install වෙනවා. දැන් ඔක්කොම මේ softwares ටික install වෙනවා මගේ මේ අපේ machine එකේ. අර ICE හරහා නේ so දැන් එයා install කරගෙන යනවා. අර installing compliance module 4.3 installing AnyConnect Dart නේ so මේ ඔක්කොම අර network setup assistant අපිව guide කරනවා. එයා හරහා මේ ඔක්කොම අර ICE එක හරහා දැන් download වෙනවා නේ so download වෙලා ඉවර වෙලා නේ installation is complete. දැන් එයා අහනවා username මොනවාද client ගේ Cisco sys lanka 123 ඒ කියන්නේ දැන් අර authenticate කරන්න නේ so නේ මෙයා ඇහුවා නේ so දැන් අපි authenticate වුණාද කියලා බලමු so දැන් ඇත්තටම කිව්වොත් මේ තියෙන AnyConnect client software searching for policy server දැන් මේක තමයි install වුණු software. දැක්කද අර scan again කියන button එක මම අර option එකකද select කළා. so ඒ හින්දා තමයි scan again කියන button එක ආවේ. දැන් searching for policy server මට හොයාගන්න බෑ. මම ඕගලන්ගේ slide එකේ දාලා තියෙනවා note එකක්. මේ default මේක තමයි network access manager NAM module එක. so අපි පොඩ්ඩක් මේක click කරලා manage networks කියන අපි පොඩ්ඩක් මේක හදමුයි add මම මේ note එක දාලා තියෙනවා slide එක මේක wifi the wired අපි කියනවා wired හරි descriptive name අපි දාමු sys wired කියලා දාමුකෝ හරි security අපි දාමු 802.1x password base certificate base නෙවෙයි password base eat fast නෙවෙයි peep හරි අපි use කරන්නේ peep okay so එතකොට syswired මේක හරි so දැන් අපි මේක නේ අපි මෙතනට ගිහිල්ලා අපි select කරමු syswired කියලා so දැන් එයා ආයිත් අහනවා username එක cisco
password එක sys lanka 123 hash නේ okay trust නේ then connected then එයා searching for policy server නේ so දැක්කද අන්න system scan එක run වෙනවා දැන් එයා policy server detect කරගත්තා දැන් මෙතන තමයි අපිට පොඩි ප්‍රශ්නයක් වුනේ. හරි මේක EAT fast එකේ තිබ්බේ. දැන් අපි දැන් security untrusted server change settings හරි මේක block එක remove කරමු. හරි. දැන් එයා අර scan එක කරනවා. scanning system. දැන් අන්න දැන් එයාට ඔක්කොම configuration ඇවිල්ලා ඉවරයි. අර Cisco ICE එකකින්. untrusted server connect anyway. හරි. so අන්න දැක්කද මෙයා scan එක කරලා ඉවර වෙලා action required. මෙයා කියනවා මේ අර posture.txt file එක නැහැ ඕගලන් ගාව. ඕගලන් ගාව posture.txt file එක නැහැ. අර අපි type කරපු message එක මේ තියෙන්නේ. File contact the administrator on 0011235. So more details බැලුවොත් අර file require නේ ඒ file එක නැහැ. file require කියන requirement එක නැහැ. so එතකොට දැන් posture එක fail. හරි so but මෙයා අපිට අර කාලේ දෙනවා කාලේ ඉවර වෙනකම් මෙයා ඉන්නවා non compliant කියලා කියන්නේ දැන් ඒ කාලේ ඉවර වෙන්න කලින් මම ක්ලික් කර ක්‍රියේට් කළොත් අර ෆයිල් එක නේ so දැන් එයා දැන් document folder එකේ නේ අපි හදමු අර ෆයිල් එක new text document මොකද්ද නම posture දැන් මම manually remediate කරනවා. අ document වල නෙවෙයි මේක තියෙන්න ඕනේ කොහෙද? මේක තියෙන්න ඕනේ අර C drive එකේ. නේ? C drive එකේ. නේ? C drive එකේ තියෙන්න ඕනේ. දැන් මම C drive එකට දැම්මා. හරි? දැන් අර ෆයිල් එක තියෙනවා. so දැන් එයා තවම නේ check කරන් ඉන්නේ. හරි? දැන් එයා කියනවා තව මිනිත්තු දෙකක් තියෙනවා. හරි? so පොඩ්ඩක් ඉන්න මේ ඔක්කොම මිනිමයිස් කරමු. හරි? මිනිත්තු දෙකක් තියෙන්නේ. හරි? so දැක්කද අපි remediate කළානේ. හරි? නේ? update your system. but මෙයාගේ internal timers තියෙනවා ඕක rescan කරන්න. අපි scan again කියලා manually ඕක දාමුකෝ. so මෙයා මේ සැරේ ආයිත් scan කරනවා. දැන් මෙයාගේ අර timers ඇතුලේ තියෙනවා. but අන්න අර scan එකේ button එක ආවහම so නේ scan again button එක ආවහම දැන් එයා කියනවා නේ compliant network access allow එයා කියනවා ඔයා compliant හේතුව අර posture.txt file එක තිබ්බා නේ ඔයා compliant නේ so දැන් මට ඕනනම් scan again කියන්න පුළුවන් දැන් scan again කිව්වොත් එයා ආයි scan කරයි so scan කරද්දී අර අපේ simple විදියට අපි කළේ අර මේ file එක තියෙනවද කියලා බලන්න කිව්වා එයා කියනවා compliant so දැක්කද එහෙනම් දැන් අපිට ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ මොන ACL එකද? නේ එයාට network එකකට full access තියෙනවා නේ? network access allowed නේ? so දැන් අපි පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් දැන් මේ switch එකකට ගිහිල්ලා බැලුවොත් ඔයගලන්ට මතකද දන්නේ නේ? අර කලින් තිබ්බේ මොන ACL එකකද ඩවුන්ලෝඩ් උනේ අපිට? කලින් ඩවුන්ලෝඩ් උනේ නේ? කලින් අපි බැලුවහම අපිට තිබ්බේ මේ ඩීබග් ගොඩක් වෙලා තියෙනවා. කලින් අපිට තිබ්බේ ඒක නෝට්ස් වලක් තියෙනවා. කලින් අපේ තිබ්බේ හරි. ඒ කියන්නේ අර දැන් මම මේ කමාන්ඩ් එක ටයිප් කළොත් කලින් මේ කමාන්ඩ් එක මට මොනවද දකින්න ලැබුණේ? මට ලැබුණා දැන් මේක authorize but කලින් ලැබුණා මෙතන redirect link එකක්. මෙතන redirect link එකක් ලැබුණා. but මේ සැරේ redirect link එක නැහැ නේ අර IP permit all IPv4 ACL එක download වෙලා. ඒ කියන්නේ අර compliant ACL එක. so ඒ හින්දා දැන් මට network එකකට full access තියෙනවා. ඒ කියන්නේ show IP access list interface ethernet 0/3 කියලා බැලුවොත් දැන් තියෙන්නේ permit IP any කියන ACL line එක bind වෙලා මේ interface එකකට. so මේ line එක permit IP any ආවේ permit all IPv4 traffic කියන ACL එක. so දැන් මට network එකකට full access තියෙනවා. දැන් අපි බැලුවොත්
දැන් මම ගිහිල්ලා මේ කතාව පොඩ්ඩක් ඇහුවොත් මෙයාගේ සිස්කෝ අයිස්ගෙන් ඇහුවොත් නේ සෝ මේක පොඩ්ඩක් පොඩි කරගමු මේක ලොකු වැඩි හරි සෝ ඒ කියන්නේ මෙන්න මෙහෙමයි දැන් මෙයාගේ කතාව ඇහුවොත් මම සිස්කෝ අයිස්ගෙන් මෙතනින් කතාව පටන් ගමු මෙතනින් හරි මුලින්ම දැන් අනවශ්‍ය දේවල් පොඩි කරගමු මේ වෙලාවත් දැනට අපිට වැදගත් නැහැ නේ හරි කොහොම තිබ්බදෙන්කෝ සෝ අපිට සමහර වැදගත් දේවල් විතරක් අපි මෙතනට බලමු හරි වැදගත් දේවල් බලන්න ගියොත් මට ඉඩ මදි හරි බට් කමක් නැහැ සෝ මේ MAC address එක අපිට එච්චර අවශ්‍ය නැහැ නේ පොඩි කරගන්න හරි endpoint ඒක Microsoft workstation නේ හරි ඒක කමක් නැහැ authentication policy එක වැදගත් authorization policy එක වැදගත් හරි authorization profile එකත් වැදගත් compliant posture compliant හරි so කොහොම හරි දැන් අපි හරි so පොඩ්ඩක් ඉන්න හරි so දැන් මම පැහැදිලි කරා මුලින්ම දැන් මම ස්ලයිඩ් එකේ තියෙනවා මුලින්ම උනේ අර end host network එකකට connect වුණා username Cisco ඒ කියන්නේ එයාව identify වුණා Cisco එයාගේ MAC එක මේකයි but එතකොට එයා Windows 10 workstation එක එතකොට authentication policy එකකට අර wired.1x නේ syswired.1x line එක match වුණා but හැබැයි එයාගේ authentication එක pass වුණාට authorization policy එකේ එයාගේ posture එක unknown වුණා ඒ කියන්නේ අපි ice posture කිව්වා නේ ඒ කියන්නේ Cisco ice කිව්වා මෙයාගේ අපි posture report එකක් අපිට ආවෙත් නැහැ මෙයාගේ posture තත්ත්වය කොහොමද කියලා අපි දන්නේ නැහැ posture unknown කියපු ගමන් මගේ authorization profile එක උනේ මොකද්ද posture redirect කියන authorization profile එක නේ posture redirect කියන authorization profile එක තමයි redirect link එක redirect ACL එක නේ අර initial filter ACL එක ඔක්කොම download කරනවා හරි so ඊට පස්සේ නේ හරි so ඒ කියන්නේ නේ posture status එහෙම pending ඒ කියන්නේ posture status එක දන්නේ නැහැ හරි ඒ කියන්නේ posture status එක pending මෙතන pending ඒ කියන්නේ posture status එක ගැන කිසිම idea එකක් අපිට තාම නැහැ නේ so හරි posture status එක pending හරි ඊට පස්සේ මොකද්ද වෙන්නේ මම traffic එකක් initiate කළා PC එකේ so ඒ line එක උන්නේ මේකනේ posture නෑ දැන් මේකයි ඔක්කොම එකට වගේ තමයි තියෙන්නේ මේක posture redirect අර දැන් මේ line එකේ උනේ ඇත්තටම අර posture dynamic ACL එකක් download වුණා ඒ ගැන තියෙන්නේ but ඊට පස්සේ මම network එක access කළා HTTP traffic ඊට පස්සේ අපි AnyConnect client software ඔක්කොම download කරගත්තා නේ ඊට පස්සේ අපි connect වුණා හරියට ඊට පස්සේ අර අපේ Cisco ICE posture scanning එකක් කළා අපේ machine එක scan කළා so අපේ machine එක scan කළාම අපේ requirement එක තිබ්බේ අර C drive එකේ posture.txt file එක තියෙනවද තිබ්බේ නැහැ මම ටක් ගාලා copy කළා අර එයාගේ කාලේ ඉවර වෙන්න කලින් බත් හැබැයි කාලේ ඉවර වුණොත් එයා non compliant කියයි එතකොට non compliant ACL එක download වෙයි authorization profile එක but මම copy කරලා rescan එකක් කළානේ so එතකොට ඒක compliant එයාගේ තිබ්බ අවශ්‍ය කරන ෆයිල් එක තිබ්බා එතකොට එයා ස්කෑන් කරලා කිව්වා posture එක compliant so ඇත්තටම මේ lab එකේ අපි antivirus guard සහ virus definition version එව්ව නෙවෙයි ඒ වෙනුවට අපි file existence එකක් බැලුවා එතකොට මේ අවස්ථාවේදී නේ එයා දැනගත්තා scan report එක pass end host ICE දැනුම් දුන්නා end host එක compliant එතකොට end host එක compliant කියපු ගමන් මේ මොහොතේ අපේ ICE change of authorization එක initiate කරන්න කිව්වා change of authorization
So ඒ කියන්නේ dynamic authorization succeeded, dynamic authorization succeeded. ඒ කියන්නේ මේක අර Cisco change of authorization, මේ authorize change of authorization එක initiate වුණේ posture වලින්. හරි, posture status change. ඒ කියන්නේ මේ posture status එක successfully හෝ not successful වුණා. ඒ කියන්නේ compliant to non compliant වුණා, non compliant to compliant වුණා, unknown to compliant වුණා, posture change. posture status change එතකොට CO එකක් trigger වෙනවා නේ. so CO එකක් trigger වුණ එක තමයි මෙතන කියන්නේ. so එතකොට අර ICE NAT එකකට කියනවා එයාව re-authenticate කරනවා. re-authenticate කරද්දී එයා posture compliant. හරි, compliant වුණ ගමන් අර compliant posture compliant ACL authorization profile එක download වුණා. එයා තාම Cisco. so මේ සැරේ authentication pass වුණේ .1x වලින්. හැබැයි එයාගේ posture එක compliant. so ඒ හින්දා එයාට download වුණු authorization profile එක posture compliant authorization profile එක නේ. so එතකොට මේ මොහොතේ නේ එයා compliant නේ. so එයා compliant. හරි, so අන්න එහෙම තමයි තියෙන්නේ. එයා compliant. හරි, so එතකොට ඒ අවස්ථාවේ download වුණේ මෙන්න මේ ACL එක නේ. ඒ අවස්ථාවේදී download වුණේ නේ මේ IPv4 permit all IPv4 traffic කියන ACL එක download වුණේ. හරි, so අනේ ඒ ACL එක download වුණේ. හරි, so ඔය ටික තමයි තියෙන්නේ. so එතකොට මෙන්න මේ වගේ so දැක්කද දැන් end host එකේ. so දැන් end host එක බැලුවොත් දැන් මේක තමයි මගේ end host. දැන් Cisco AnyConnect client එක බැලුවොත් දැන් මේක තමයි අර network access manager. ඒ කියන්නේ දැන් අර wired 802.1x අර Cisco Microsoft native client වෙනුවට 802.1x client වෙන්නේ මෙයා. හරි, so අපි දැක්කනේ manage network වල මම wired වල මම කිව්වා edit එකේ වැළුව 802.1x මේක wired. wireless නම් ඒක select කරන්න තිබ්බා. password based authentication 802.1x ඒක certificate based වෙන්නත් පුළුවන්. EAP method එක PEEP ද EAP TTLS ද EAP fast ද අපි කිව්වා PEEP. ඕකේ කිව්වා, ටක් ගාලා connect වුණා. එතකොට connect වුණු ගමම්ම නේ එයා connect වුණු ගමම්ම දැන් system scan එක නේ. so ඒ කියන්නේ ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ. so එතකොට එයා connect වුණා. ඊට පස්සේ අපි මේක තමයි අර posture module එක. නේ ICE posture module එකෙන් system scan එක කරනවා. එතකොට අපේ compliance module එකෙන් සහ අපේ අර policies ටික download වෙනවා අපේ network අපේ end host requirement එක ඇවිල්ලා ඔයාට බලන්න තියෙන්නේ මෙන්න මේ specific file එක C drive එකේ තියෙනවද posture.txt තිබ්බොත් compliant. but ඒ වගේ තමයි virus guard firewall enabled කියලා ඔක්කොම instructions එනවා. so එතකොට එයා automatically මේ scan එක කළා. මම scan again කියන්න අවශ්‍ය නැහැ. එයා automatically scan එක කරලා posture එක file එක තිබ්බොත් compliant කියලා report කරනවා. තිබ්බේ නැත්නම් අර remediate කරන්න මට මිනිත්තු 4ක් දෙන්න. ඒ මිනිත්තු 4ක් ඇතුළත මම ප්‍රශ්නේ solve කරන්න ඕනේ. නැත්නම් එයා report කරනවා ICE non compliant කියලා. එතකොට re-authentication change of authorization initiate වෙනවා. එතකොට එයා ආයි download කරනවා අර ඊළඟ අර non compliant authorization profile එක. so මම file එක copy කරගත්තා. එතකොට compliant එක pass වුණා. හරි, so එතකොට system scan එක බැලුවොත් නේ security නේ අපි scan summary එක බැලුවොත් එයා කියනවා ඕගලන්ගේ requirement එක තිබ්බේ file REQ කියන requirement එකෙන් define කරලා තිබ්බා අර posture.txt file එක C drive එකේ තියනවාද ඒක satisfy නේ. message history එකේ තියෙනවා නේ අර එයා AnyConnect software download කරගත්ත හැටි නේ. ඊට පස්සේ එයා compliant උනේ හැටි නේ. ඒ ඔක්කොම searching for policy server නේ. අර ඔක්කොම ටික. so එතකොට මම අනිත් requirement set එකක් configure කළා. ඒ අනිත් ටික දැන් download වෙයි machine එකකට. දැන් අපි මෙයා initially scan එක කළානේ. හරි, but අපිට මෙයාව දැන් time to time rescan කරගන්න අවශ්‍ය නම් scan එක. දැන් මේ button box එක ගෙනාවෙත් මතකද
posture profile එකේ එක තැනක මම කිව්වා rescan button එක by default disable තිබ්බේ මම කිව්වා enable කරන්න. ඒ හින්දා තමයි මේක ආවේ. so මේක ආවේ අර posture profile file එකේ නේ අර setting එකේ. so එතකොට මට මේක rescan කරන්න පුළුවන්. නේ rescan කරන්න පුළුවන්. so එතකොට එයා rescan කරලා but ඇත්තටම බලන්නේ මේ certificate වල issue එකක් හරි. so rescan කරලා compliant කියලා කියනවා. but මොනවා හරි හේතුවකට නේ නිකන් හරි non compliant නම් දැන් this PC මං ගිහිල්ලා C drive එකේ අර posture text file එක delete කරන්න නේ delete කරලා නේ මම rescan කළා නේ so එතකොට එයා දකිනවා අර file එක නැහැ. අර වයිරස් ගාඩ් දෙකේ ඩෙෆිනිෂන් බලන්න කිව්වා නේ so එතකොට එයා report කරනවා අයිස්ට නේ ඊට පස්සේ එයා කියනවා මෙන්න මේ ෆයිල් එක නැහැ ඔයාලට මිනිත්තු 3යි තියෙන්නේ මේ ෆයිල් එක රෙමිඩියේට් කරගන්න. දැන් මිනිත්තු 3කටත් මගේ රෙමිඩියේෂන් එක උනේ නැත්නම් මම මෙතන කැන්සල් කියලා හරි කිව්වොත් නේ so එතකොට නේ so එතකොට non compliant මෙයා කියනවා cancel by user non compliant නැත්නම් මිනිත්තු 3කින් පස්සෙත් මෙයා report කරනවා non compliant කියලා. so මෙයා non compliant කියලා complain කළොත් නේ අපි මෙතන refresh කළොත් නේ හරි so දැන් අලුත් update එක non compliant නේ හරි so එතකොට දැක්කද නේ so එතකොට දැක්කද මෙතන change of දැන් කලින් හිටියේ posture compliant කියලා නේ but ඊට පස්සේ අපි rescan එකක් කළා but මෙයාගේ rescan interval උත් තියෙනවා but මම rescan එක trigger කළා so එතකොට rescan එක trigger කළාම මෙයා දැක්කා not compliant එතකොට අපේ ICE report end host report කළා ICE non compliant කියලා කිව්වා so එතකොට මෙයා change of authorization එකක් trigger වුණා ඊට පස්සේ අර අලුත් ACL එක end host එක download වුණා අලුත් ACL එක ඒක තමයි නෑ ඒක කලින්නේ but ඊට පස්සේ මේකනේ තිබ්බේ මේක තියෙන මොහොතේ නේ දැන් non compliant වුණා ගමන් ආයි change of authorization එකක් මෙතන trigger වුණා හරි ඊට පස්සේ change of authorization එකෙන් පස්සේ re-authenticate කරද්දී එයාගේ posture status එක උනේ non compliant කියලා so non compliant හින්දා නේ එයාට මේ තියෙන්නේ posture non compliant නේ authorization profile එකක් download වුණා එතකොට මේ අලුත් authorization profile එක අනුව නේ so එතකොට තමයි දැන් එයාගේ network access එක define වෙන්නේ so මේ තියෙන්නේ non compliant so මෙතන තිබ්බේ compliant ඊට පස්සේ මම අර ෆයිල් එක remove කළා නේ so ඊට පස්සේ නේ non compliant දැන් එතකොට ඔයා අර machine එකකට ගිහිල්ලා බැලුවා නේ දැන් අලුත් නේ අලුත් සිස් ලංකා දැන් ඕගලන් ගිහිල්ලා බැලුවොත් show නේ මම බැලුවොත් show authentication sessions interface ethernet 0/3 detail කියලා නේ so නේ non compliant දැකල් එක නේ non compliant දැකල් so මම මොනවා හරි හේතුවකට ආයි ටග් ගාලා මේක විතරක් කරලා අදලා නවත්තමු නේ මම අර ෆයිල් එක තිබ්බනේ documents වල posture text එක so මම මේක ගෙනල්ලා copy කරලා නේ මේක C drive එකකට දාන්න ඕනේ වෙන කොහෙවත් දාලා හරියන්නේ නැහැ. ඇයි යා බලන්නේ C drive එක මම දීපු path එක ඒකයි. හරි. so දැන් මම මෙයාට rescan කරන්න කිව්වොත් දැන් දැක්කද අර advantage එක rescan button එකේ. නේ? system scan non compliant scan again. නේ? so එතකොට යා scan කරනවා. දැන් මේ වගේ තමයි antivirus සහ virus definition නේ ඔක්කොම කිව්වහම නේ මෙයා කියනවා compliant නේ දැන් ආයි අතට ගිහිල්ලා බැලුවොත් නේ දැන් මේක ප්‍රශ්නයක් නැහැ මේක මේ end host එකේනේ හරි ඒක කමක් නැහැ අපි ගිහිල්ලා ටග් ගාලා මෙතන බැලුවොත් නේ so එයා ආයිත් මෙතන කියයි නේ refresh කරලා නේ දැන් මෙතන non compliant නේ තිබ්බේ දැන් ආයිත් ඕක වෙනවා compliant කියලා නේ so දැන් ආයිත් ඕක වෙනවා compliant කියලා නේ so මේ තියෙන්නේ ආයිත් compliant නේ so then posture compliant
නේ. සෝ ඔය ටික වෙනවා.